සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා අස්සසුම ප්‍රතිලාභී වල හැම දෙනෙක්වම. ඉතින් ඔන්න අද වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ මෙන්න මේ විදිහට. අස්සසුම මෙන්න මේ විදිහට ඔක්තෝබර් මාසයේ දෙවන අදියරේ කට්ටියගේ මුදල් කවදද වැඩින දිනේ කියලා පිළිබඳව තමයි අද වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එකේදී මුලින්ම මතක් කරනවා හරියටම දිනයක් කියන්න බෑ. ඉතින් මෙන්න මේ විදිහට අස්සසුම මුදල් සහ මෙන්න මේ විදිහට වැඩිහිටි දීමනාව සම්බන්ධයෙන් මෙන්න මේ විදිහට තොරතුරු අරන් ඉවිල්ලා තිනවා. ඉතින් මෙන්න මේ වැඩිහිටි දීමනාව ගැනත් ගොඩක් කට්ටිය අහලා තිබ්බා. ඉතින් මෙන්න මේ වැඩිහිටි දීමනාවෙන් පසුව තමයි ඔයාලගේ මෙන්න මේ විදිහට දෙවන අදියරේ මුදල් ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තොරතුරට යන්න කලින් මතක් කරනවා මෙන්න මේ විදිහට අස්සසුම සම්බන්ධයෙන් සහ රජයේ දීමනාව සම්බන්ධයෙන් තොරතුරු සහ ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ ජංගම දුරකථනයේ YouTube එක හරහා සාර්ථක වෙන විදිහ දැනගන්න ඕන නම් ඒ කියන්නේ YouTube එකේ මුදල් උපයන්න කැමති නම් අපේ channel එකේ දැනටමත් වීඩියෝස් දෙකක් කරලා තියෙනවා. ඉතින් තාම අපි පාඨමාලාවක් වගේ තමයි කරන්නේ මේක. තාම පටන් ගත්තේ නැහැ. ඔයාලට පුළුවන් අන්නේ වීඩියෝස් දෙක බලලා ඔයාලා කැමති නම් විතරක් අපේ channel එකත් එක්ක subscribe කරලා එකතු වෙන්න. ඉතින් අස්සසම ඔයා දෙවන අදියරේ කෙනෙක් වෙන්න පුළුවන්, පළවෙනි අදියරේ කෙනෙක් වෙන්න පුළුවන්. මේ ඕනම කෙනෙක් ඔයාලට පුළුවන් channel එක subscribe කරලා එකතු වෙන්න. හරි තොරතුරු, නිවැරදි තොරතුරු හරිම වෙලාවට බලා ගන්න. ඉතින් අපි සාකච්ඡා කරමු අද එහෙනම් මෙන්න මේ විදිහට ඔක්තෝබර් මාසයේ දෙවන අදියරේ කට්ටියගේ මුදල් මෙන්න මේ විදිහට ලැබෙන්නේ කවදද කියලා. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට වැඩිහිටි දීමනාව ලැබුණට පස්සේ තමයි මම කිව්වා කවලුත් මෙන්න මේ විදිහට දෙවන අදියරේ කට්ටියගේ මුදල් ලබා දෙන්නේ. ඉතින් වැඩිහිටි දීමනාව මෙන්න මේ විදිහට ඔයාලට ලබා ගැනීමේ හැකියාව තියෙන රජයේ සේවකයන්ගේ මුදල්. ඒ කියන්නේ රජයේ සේවකයන්ගේ වැටුප මෙන්න මේ විදිහට බැංකු වලට ගිණුම්ගත කරාට පසුව තමයි ඔයාලගේ මෙන්න මේ විදිහට වැඩිහිටි දීමනාව ලබා ගැනීමේ හැකියාවක් තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට කෙලින්ම බැංකු ගිණුම් වලටම ඔයාලගේ ඇතුළත් කරලා කියලා මෙන්න මේ විදිහට අපේ රජයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ වැඩිහිටි දීමනාවත් ලබා දුන්නාට පසුව තමයි ඔයාලට මෙන්න මේ විදිහට දෙවන අදියරේ කට්ටියගේ මුදල් මෙන්න මේ විදිහට ලැබෙන්නේ. ඉතින් ගොඩක් කට්ටිය කියලා තිබ්බ මෙන්න මේ විදිහට අඩු මුදල් සංඛ්‍යාවක් තමයි ලැබුණේ කියලා. ඉතින් කලින් ඒ කියන්නේ සැප්තැම්බර් මාසෙත් මෙන්න මේ විදිහට 17500 ලැබෙන්න තිබ්බ කට්ටියට මෙන්න මේ විදිහට අඩු මුදල් ප්‍රමාණයක් කියන්නේ 10000ක් වගේ. ඉතින් 10000ක් ලැබෙන්න තිබ්බ කට්ටියට මෙන්න මේ විදිහට 5000ක් වැනි සුළු මුදලක් තමයි ලැබිලා තිබ්බේ. ඉතින් ගොඩක් කට්ටිය කියලා තිබ්බා එකෙන් ජීවත් වෙන්න බෑ. ඉතින් ඔයාලට අන්නේ මුදලින් ජීවත් වෙන්න බැයි නම් ඔයාලට පුළුවන් අස්සසුම ලේකම් කාර්යාලයට ගිහිල්ලා මෙන්න මේක පිළිබඳව දැනුවත් කරන්න. ඉතින් ඔයාලගේ තොරතුරු ඒ කියන්නේ ඔයාලගේ පවුලේ සංඛ්‍යාව ඒ වගේම ඔයාලගේ රැකියාව සම්බන්ධයෙන් මෙන්න මේ කට්ටිය තොරතුරු අරගෙන තමයි මෙන්න මේ මුදල තීරණය කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේකෙන් ජීවත් වෙන්න බෑ කියලා වගේ හිතෙනවා නම් ඔයාලට ඒවා ඇප්ලයි කරලා මෙන්න මේ විදිහට రీ ඇප්ලයි කරන්න ඔයාලගේ මුදල වැඩි කරලා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට මුදල් ලබා ගැනීම හැකියාව තියෙන මෙන්න මේ විදිහට කලින් සැරේ සැප්තැම්බර් මාසේ මෙන්න විදිහට ඔක්තෝබර් මාසේ පටන් ගන්න කලින් දෙවන අදියරේ කට්ටියගේ මුදල් ලබා දුන්නා. ඉතින් 26 27 දිහාට ඔයාලට වැඩිහිටි දීමනාව බැංකු ගිණුම් වලට ගිණුම්ගත කරනවා. ඉතින් අලුත් ආරංචියක් ඒ කියන්නේ සුබ පණිවිඩයක් අලුත් පණිවිඩයක් ආපු ගමන් ඔයාලව දැනුවත් කරන්න. ඉතින් ඔයාලට මුදල් ගන්න පුළුවන් මෙන්න මේ දෙවන අදියරේ කට්ටියගේ මෙන්න මේ විදිහට 29 30 යන දිනයන් ඇතුළත. ඉතින් මෙන්න මේ දින ඇතුළත මෙන්න මේ දින දෙක ඇතුළත ඔයාලට අනිවාර්යයෙන්ම මුදල් වැටෙයි. ඉතින් සිස්ටම් එකේවත් කිසිම අප්ඩේට් එකක් පෙන්වන්නේ නැහැ. කෙලින්ම බැංකු ගිණුම් වලට තමයි වැටෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔක්තෝබර් නොවැම්බර් මාසෙ වෙනකොට ඔයාලට මෙන්න මේ විදිහට සිස්ටම් එකත් අනිවාර්යයෙන්ම මෙන්න මේ විදිහට අප්ඩේට් කරයි. ඉතින් අනිවාර්යයෙන්ම අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් ඔයාලව දැනුවත් කරන්නම් අපි. ඉතින් එහෙනම් අපි තවත් උරුතුරකින් හමු වෙනතුරු ඔයගොල්ලන්ට සුබම සුබ දවසක්.